අයිබෝවන් කියනවා යාළුවනේ ඔයාලා සියලුම දෙනාට ඒ වගේම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදරයෙන් ආදරෙන් මිහිකත උසු YouTube නාලිකාවට අදත් පිළිගන්නවා ඔයාලා හැම දිනම. ගොඩක් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්න හම්බුනේ. අදත් අපි වැදගත් ශාකයක් ගැන කතා කරමු. මුලින්ම බලලෙමු අපි මොකක්ද අද කතා කරන ශාකය කියලා. වෙනද වගේම මම ශාකයේ රූප රාමු ටිකක් ඕගොල්ලන්ට පෙන්නනවා. ඔයාලා බලන්න මේ ශාකය අඳුරනවද කියලා. හොඳයි, ගොඩක් දෙනෙක් මේ ශාකය දැකලා ඇති. ඔයාලගේ පරිසරයේ වත්තේ පිටියේ හැම තැනම මේ ශාකය තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් දැකලා ඇති. මේ ශාකය තමයි තෝර පවුලට අයත් පෙතිතෝර කියන ශාකය. තෝර පවුලේ ප්‍රධාන ශාක තුනක් තියෙනවා. ඇත්තෝර, පෙතිතෝර, පැණිතෝර. ඒ වගේම අපිට තව තෝර වර්ග කීපයක් ගැන කතා කරනවා. අපි ආහාරයට ගන්න තෝර පරිප්පු කියලා જાතියක් තියෙනවා. ඒ තෝර පරිප්පු කියන જાතිය අපි මෙතනදි කතා කරන්නේ. ඒ වගේම ඇත්තෝරත් පැණිතෝරත් කියන තෝර වර්ග දෙක ගැනත් අද කතා කරන්නේ නැහැ. අද අපි කතා කරන්නේ මේ ශාකය ගැන, පෙතිතෝර ශාකය ගැන. වෙන දවසක අපි ඇත්තෝර පැණිතෝර වගේ ශාක ගැනත් කතා කරමු. ඉතින් යාළුවනේ අපිට මේ ශාකයට කියන නම් ගැන මුලින්ම අවධානය දෙන්න වෙනවා. මොකද ශාකයකට කියන නම් ගැන හොඳට දන්නවනම් අපිට ඒ ශාකය පිළිබඳව පොතපතින් උනත් කරුණු එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ශාකයට හැම ශාකයකටම වගේ උද්භිත විද්‍යා නාමයක් තියෙනවා. මේ උද්භිත විද්‍යා නාමය තමයි කැසියා ටෝරා කියන නම. ඒ වගේම සිංහල භාෂාවෙන් කියන්නේ පෙතිතෝර, තෝර කියලාත් කියනවා. ඒ විතරක් නෙවෙයි සංස්කෘත භාෂාවෙන් මේකට කියන්නේ කාසාරි කියන නම. සංස්කෘත භාෂාවෙන් කියන නම ඊටාම වැදගත් වෙනවා. මොකද ආයුර්වේද පොත්පත්වල සංස්කෘත භාෂාවෙන් තියෙන නම තමයි ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ. ඉතින් ඒක නිසා සංස්කෘත භාෂාවෙන් මේ පෙතිතෝරවලට කියන්නේ කාසාරි කියන නම. හොඳයි යාළුවනේ, අපි මේ ශාකයට කියන නම් ගැන දැනගත්ත. දැන් බලමු අපි මේ ශාකයේ තියෙන ලක්ෂණ මොනවද කියලා. මේ ශාකය අඩි 2ක් විතර උසට වැඩෙන ශාකයක් පඳුරක් විදියට හැදෙන්නේ. කඳ දිහා බැලුවොත් මෝරපු නැති කඳ කොළ පාටයි. ඒ වගේම මෝරපු කඳ සාමාන්‍යයෙන් ගුරු පාටට හුරුයි. කඳ තරමක් දුරට ශක්තිමත්, ලොකු ශක්තිමත් කමක් නැහැ. පොඩි සාමාන්‍ය උසකට අඩි 2ක් වගේ උසට වැඩෙන ශක්තිමත් ශාකයක්. ඉතින් මේ ශාකයේ කඳෙන් ශාකේ පත්‍රවලට ආවොත් පත්‍ර ගැන කතා කරනකොට ඕගොල්ලන්ට පේනවා මේ පත්‍ර පිහිටලා තියෙන නටුවක. සාමාන්‍යයෙන් මේ නටුවක පත්‍ර තියෙනවා 6-7ක් වගේ ප්‍රමාණයක්. පත්‍ර කොළ පාටයි. රවුම් හැඩයට හුරු ඕවලාකාර හැඩයක් පත්‍රවල තියෙන්නේ. එතකොට මේ පත්‍ර ගොඩක් දුරට ඊටාම වැදගත් වෙනවා අපිට මේ පත්‍රවලින් ලොකු ප්‍රයෝජන තියෙන නිසා. ශාකයේ පත්‍රවලින් මම දැන් ශාකයේ මල ගැන කතා කරන්න පටන් ගන්නවා. ශාකයේ මල හරි ලස්සන කහපාට මලක්. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 1ක 2ක වගේ විස්කම්භයක් තියෙන ලස්සන මලක්. හොඳ ලස්සන මංජරියක් තියෙනවා. මේ මලෙන් තමයි ශාකයේ කරල් හැදෙන්නේ. මේ කරලක් සාමාන්‍යයෙන් අඟල් 6ක් 7ක් විතර දිගට වැඩෙනවා. ඒ විතරක් නෙවෙයි, කරල පැහෙන්නට ඉස්සෙල්ලා කොළ පාටයි, පැහුනට පස්සේ කළු පාට, ගුරු පාට වගේ පාටක් ගන්නවා. මේ කරල ඇතුලේ තමයි බීජ තියෙන්නේ. මේ බීජ වලින් ශාකය ව්‍යාප්ත වෙනවා. ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ රටවල් වල වැඩෙනවා. ඒ වගේම අධික සීතල තියෙන පරිසරයේ වැඩෙන්නේ නැහැ. ජලය තියෙන, තෙතමනිය තියෙන පරිසරවල තමයි හොඳට සරුවට මේ ශාකය වැඩෙන්නේ. අපි දැන් බලමු මේ ශාකයේ දැනට විද්‍යාඥයෝ හොයාගෙන තියෙන විදිහට මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ ශාකයේ විද්‍යාඥයෝ කියන විදිහට මේකේ අන්තර්ගත වෙනවා කැතටින් රේචක කියන පදාර්ථය. ඒ වගේම ශර්කරා කියන පදාර්ථයත් අඩංගු වෙනවා. ඒ විතරක් නෙමෙයි, කැල්සියම් සල්ෆේට්, මැග්නීසියම් සල්ෆේට්, ලවණ ආදී සංයෝග ගොඩක් මේ ශාකයේ අන්තර්ගත වෙනවා. මේ ශාකය ගත්තොත් පෙතිතෝර ශාකය උෂ්ණ වීර්ය ශාකයක්. ඒ වගේම රසය ගත්තොත් තරමක් දුරට තිත්තයි, කටුකයි. මේ පෙතිතෝර ශාකය අපේ පැරැන්නෝ, ඒ වගේම වර්තමානයේ ඉන්න බොහෝ දෙනෙක් මේ පෙතිතෝර ශාකය පලා වශයෙන් ආහාරයට ගන්නවා. අපිට හොඳ ආහාරයට ගන්න පුළුවන් ගුණදායක පෝෂදායී පලා වර්ගයක් තමයි පෙතිතෝර කියන්නේ. මේ ශාකයේ තියෙනවා ප්‍රධාන වශයෙන්
කාසය කියන රෝගය මර්ධනය කරන්න පුළුවන් ශක්තිය. ඉතින් මේ ඒ ශක්තිය නිසා බොහෝ වෛද්‍යවරු මේ පෙතිතෝර ශාකය පාවිච්චි කරනවා කාස රෝගයට ප්‍රතිකාර කරන්න. ඒ විතරක් නෙමෙයි මේක රුචි වර්ධකයි. ඒ කියන්නේ අපිට ආහාර රුචිය ඇති කරන ශාකයක් විදියට පාවිච්චි කරනවා ඖෂධයක් විදියට. අපි පෙතිතෝර ශාකය පලා විදියට ආහාරයට ගන්නවා නම් අපේ ආහාර රුචිය තරමක් දුරට වැඩි වෙනවා. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ආහාර රුචිය නැතිකම. ආහාර රුචිය නැති වුණාට පස්සේ අපි ආහාර ගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඒක අපේ ශරීර සෞඛ්‍යයට ගොඩක් දුරට ලොකු ප්‍රශ්න ඇති කරන කාරණයක්. ඒක නිසා බොහෝ වෛද්‍යවරු මේක ආහාර රුචිය වැඩි කරන ඖෂධ සඳහා යොදා ගන්නවා. අනෙක් කාරණය තමයි පෙතිතෝර ශාකය අපි ආහාරයක් විදියට පලා විදියට ආහාරයට ගත්තට පස්සේ මේකේ පොඩි ගුණයක් තියෙනවා පාචක ගුණය. එතකොට සාමාන්‍යයෙන් මේක පොඩ්ඩක් අපි ආහාරයට ගත්තම අපිට පොඩ්ඩක් බඩ බුරුලෙන් යන ගතිය ඇති වෙනවා. සාමාන්‍යයෙන් අපි කතුරු මුරුංග ශාකය වගේ දේවලුත් ආහාරයට ගත්තම අපිට ඒ තත්ත්වය ඇති වෙනවා. ඉතින් පෙතිතෝර ශාකයේ ඒ ගුණාංගයම තියෙනවා. ආයුර්වේදයේ සඳහන් වෙන විදිහට මේ පෙතිතෝර ශාකය උෂ්ණ වීර්ය ශාකයක් නිසා, ඒ කියන්නේ උෂ්ණ ගතියෙන් යුක්ත ශාකයක් නිසා සෙම් රෝගවලට ඊටාම ගුණදායකයි. ඒ වගේම වාත දෝෂ, වායු දෝෂ නිසා ඇතිවන රෝගවලටත් ඊටාම ගුණදායකයි. ඒ සෙම නිසා හටගන්න රෝගවලටත් වායුව නිසා හටගන්න රෝගවලටත් ප්‍රතිකාර කරන ඖෂධවලට මේ පෙතිතෝර ශාකය පාවිච්චි කරනවා. මේ ඖෂධ හදනකොට මම හැමදාම කියනවා වගේ මතක තියාගන්න, ඖෂධවලට බොහෝ දුරට එක ශාකයක් විතරක් නෙවෙයි පාවිච්චි කරන්නේ, බොහෝ ශාක පාවිච්චි කරනවා. ඒක නිසා මේවා ඖෂධ විදියට පාවිච්චි කරනවා නම් වෛද්‍යවරයෙක්ගේ නැත්නම් දේශීය වෛද්‍යවරයෙක්ගේ උපදෙස් නැතුව මේවා පාවිච්චි කරන්න යන්න එපා. නමුත් පලා විදියට ආහාරයට ගන්න බය වෙන්න කාරණයක් නෑ. මොකද බොහෝ දෙනෙක් මේ පෙතිතෝර ශාකය පලා විදියට පාවිච්චි කරනවා. අනිත් එක ඇත්තෝර ශාකයත්, ඇත්තෝර කොළ සාමාන්‍යයෙන් කන්න අමාරුයි, ඝනයි. නමුත් ඇත්තෝර කොළත් ආහාරයක් විදියට පලා විදියට හදලා ආහාරයට ගන්නවා. සාමාන්‍යයෙන් මේ පෙතිතෝර ශාකය ගොඩක්ම ප්‍රසිද්ධ දද කුෂ්ඨ වලට පාවිච්චි කරනවා කියලා. දද කුෂ්ඨ වලට පාවිච්චි කරනකොට මේකේ කොළපොතු මල් කියන දේවල් කාඩිදියෙන් අඹරලා සාමාන්‍යයෙන් ඒ දදේ කුෂ්ඨේ ගහනවා. ඒ වගේම මේක සමේ ඇතිවන පණු රෝග වලටත් ඊටාම ගුණදායක ශාකයක්. සාමාන්‍යයෙන් ඖෂධ විදියට පාවිච්චි කරනකොට මේක පණු රෝග වලට ආලේප කරන්න පාවිච්චි කරනවා, අර දද කුෂ්ඨ වලට වගේම. ඉතින් යාළුවනේ, මම කලින් කිව්වනේ මේ පෙතිතෝර ශාකය සෙමට ඊටාම ගුණයි කියලා. සාමාන්‍යයෙන් උෂ්ණ වීර්ය ශාක ගොඩක්ම සෙම් රෝග වලට ගුණයි. ඉතින් මේ පෙතිතෝර ශාකයත් මම කිව්වා සෙම් රෝගයට ගුණයි කියලා. ඉතින් සෙම් රෝගය ගැන කතා කරනකොට සෙම නිසා ඇතිවන කැස්ස, ඇදුම, හතිය වගේ රෝගවලට ප්‍රතිකාර කරන්න මේ පෙතිතෝර ශාකය පාවිච්චි කරනවා. ඒ වගේම පෙතිතෝර ශාකය අපිට ආහාර විදියට, පලා විදියට ගන්න පුළුවන් නම් අපිට තියෙන කැස්ස, හතිය, ඇදුම ඒ වගේ රෝග ගොඩාක් දුරට පාලනය කරගන්න, සමනය කරගන්න පුළුවන් වෙනවා. නමුත් අර ආහාරයට ගත්ත පමණින්ම සුවපත් වෙන්නේ නැහැ. පාලනය කරගන්න පුළුවන්. සමහර අයට, සමහර දෙනෙක්ට මේක සම්පූර්ණම සමනය වෙන්නත් පුළුවන්. ගොඩක් දුරට ඖෂධ, තවත් වෙනත් ශාක වර්ගවල ඖෂධීය සාර එක්ක තමයි මේ පෙතිතෝර ශාකය අර කැස, ඇදුම වගේ සෙම් රෝග නිට්ටාවටම සුවපත් කරන්න පාවිච්චි කරන්නේ. ඉතින් යාළුවනේ, තව මේ පෙතිතෝර ශාකය පාවිච්චි කරනවා ඉදුමුම අඩු කරගන්න. ඒ කියන්නේ අපේ සමේ හරි ශරීරයේ කොයි බහරි තැනක තුවාලයක් වුණාට පස්සේ ඒ තුවාලය නිසා ඇතිවන ඉදුමුමට ප්‍රතිකාරයක් විදියට මේ පෙතිතෝර ශාකය පාවිච්චි කරනවා. ඒ කියන්නේ පිටින් ගන්න. ඔන්න ඔය වගේ බොහෝ රෝගවලට මේ පෙතිතෝර ශාකය පාවිච්චි කරනවා. ඔයාලා දන්න තව රෝග තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාලා තියන්න. ඒ ගැනත් මෙතන මම නොකියපු කාරණා තියෙනවා මේ පෙතිතෝර ගැන. මොකද ඒ දෙයින් අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙන නිසා. ඉතින් යාළුවනේ, ඔයාලා හැම දෙනාම අද පෙතිතෝර ශාකය ගැන දැනගත්තා. මේ ශාකයට කියන උද්භිද විද්‍යා නාමය ඇතුළු සියලුම නම් ගැන දැනගත්තා. ශාකයේ
ස්වභාවය ශාකයේ ප්‍රමාණය හැඩය මොන වගේද කියලා දැනගත්තා. ඒ විතරක් නෙවෙයි ශාකයෙන් තියෙන ප්‍රයෝජන ඖෂධීය වටිනාකම ගැනත් දැනගත්තා. ඔන්න පෙතිතෝර ශාකය ගැන ඔයාලා ගොඩක් දේවල් අද දැනගත්තා. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙන්න බලාපොරොත්තුවෙන් අදට මිහිකත ඔසු YouTube නාලිකාවෙන් මම සමුගන්නවා. ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.